අද ඊගොල්ලාවේ නැති හින්දා රැකුන් අපි දෙන්න තමයි යන්න ඉන්නේ. අද අපි ගණන් සර් වල්ලන් ඉන්නේ. මේ මෙහෙම ගත්තොත් මේ ඉස්සර මේ පැත්තේ ගණන් උගන්වන සර් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ගණන් සර් පස්සේ කාලෙක මැරිලා තියෙනවා. මේ පැත්තේ මිනිස්සුන්ට ගොඩක් කරදර කරනවා කියලා අහලා තියෙනවා. රැට ගණන් ගැන කතා කරන සද්ද ඇහිලා තියෙනවලු. ඒ වගේ ගොඩක් සීන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් කිව්වත් මේ අපි බලමු මේ හරිය ගණන් සර් හොල්මන ඉන්නවද කියලා. බලමුනේ. එහෙනම් අපි බලමු. අයෝරිමා. ඔයාලා දැක්කා ගණන් සර් භූතයා මෙතන ළඟපාත ඉන්නා. ඉමඩ. රකුන්. හරිද? අපි බලමු ගණන් සර් ඉන්නවද කියලා තාම. රකුන් ඔයා ඉන්නවනේ? රකුන් ඇතෙන්ද? අපි අතුල්ට ගිහිල්ලා බලමු. රකුන් නෝ. රකුන්. నేను మొదలనే ఏ రకున్ అయిపోయింది ఎంత రకున్ నిమ్మటండి యా విజారా ఈ మెదన కాగితు సిరిపు දෙයක් තියෙනවා රකුන් රකුන් අපි ගෙලින්ම ගිහිල්ලා මේ අරයව අල්ල ගන්නවා ගණන් සර් අල්ලන් ගහලා ඒජන්සියට දෙයන්නේ යන්න රකුන් මේ රකුන් ඉම්මට ගන්න බේ අල්ලන් කල්ලන් මොකද්ද එක අටවරට දවා බිතු දෙකක් ඉන්න එකයි දෙකයි දවසේ එකයි නේද දවසම දෙකයි ඊවස් එකයි නේද कोई जाने वाला है तो मेरे को ये क्रॉस दो बजे चीज़ जो होती है ये दिखाई दे रहा है
Hello, Raccoon. Hey, Raccoon. Panther. චක්කරේ දන්නවද? දන්න. පල්ලක්ෂ චක්කරේ කිව්වා. පල් ලක්ෂයක් එක පල් ලක්ෂයයි පල් ලක්ෂයක් දෙක දස ලක්ෂයයි මේක කිව්වකෝ. පල් ලක්ෂය 3 15 ලක්ෂයයි පල් ලක්ෂයක් 4 20 ලක්ෂයයි පල් ලක්ෂයක් 5 25 ලක්ෂයයි පල් ලක්ෂයක් 6 27 ලක්ෂයයි බොලද කාලේ. රැකුන් නිම්මටෙන්ට ගණසර් නැති වුණ පාට පේන්නේ මේ මුතු කරන්නේ අපි සුපිරි ප්ලෑනක් කරගෙන මේ ගහගෙන යන්න ඕනේ අහලා තියෙන විදිහට නම් ගණසර්ට විස දාන්න බැරි ගානක් දීලා ගණසර්ගේ මොලේ පිස්සු වට්ටවන්න පුළුවන් කියලා මේ කියලා තියෙනවා මේ පැත්තේ 100 කෙනෙක් මන් දන්නේ මොකද කරන්නේ එහෙනම් අපි ඒකෙමත් ගණසර්ව පරද්දන්න බලමු ඒ ළඟපාත ඉන්නා වගේ කවුද ගණසර් ඉන්න ළඟපාත මේ මේකෙන් කවුරු හරි උඩ දෙම්මා කවුද පේන්නේ හරියට අපි මේ වෙලාවේ ෆොටෝ වෙලා ඉන්නේ. ඒ රැකුන් මොකද කරන්නේ? කොහොමද? රැකුන් හෙලෙන්න එපා. අපි මේ විදිහට මෙයානේකට උත්තර දීලා මෙයාව පිස්සු වට්ටන්න බලමු. මගේ අතේ ගිරිත් කරන්නේ නම. බර පල්ලක්ෂ චක්කරේ දැක්කේ. මෙයා බය වරක පහන්න හොදන. එතකොට හොල්මන් මෙයා වෙනවා. බොල දන්නවද? 5000යි මීටර් 5000යි රිදුකුරට ඉඩමත් තියෙනවා. ඒක වැටේව කීයද? වැටීම. මේනේ 5000 ඉන්න මේ වැට කීයද කියලා අහන්නේ. වැට ප්‍රශ්නයක් ඉරුකට වැට ඉඩි වැටක් යහුව. ඒක තමයි කියන්නේ කියුවේ මම. වැටේ වර්ගය යහුවේ. Bolarian lagi apa? Padahal bidai, itu tu kenapa gitu? Panah. Ekai. Dega. Dega. Tudai dekai gitu. Pahai. Pahaya tai gitu. Pahai teh 12. Sudah tulai ya kalau Tiai.
රැකුන් අපි දැන් ගණන් සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. මුලින්ම අපි ප්‍රශ්න කිහිපයක් අහලා බලමු ගණන් සර්ගෙන්. ගණන් සර්ව පිස්සුවට යන ප්‍රශ්න නම් ගණන් සර්ව බය කරන්න කියනවා. 10 180 ඇයි ගණන් සර්ට ඉච්චර හිතන්නේ නැරි 5 වරක් 5 කීයද? ගණන් සර්ගේ අහන්න බැරි අපි ගණන් සර්ගෙන් වෙන බුද්ධිමත් ප්‍රශ්නයක් අහන්න බලන්නේ. හරි. ගණන් සර් පොඩ්ඩක් ඉන්න. මම ප්‍රශ්නයක් අහන්න ඊට පස්සේ ඔයගේ ප්‍රශ්නය අහන්න. බෙච්චර කල්පට උත්තර දීලා උඩි ගාපු ගන්න බැරිච්ච කට්ටිය ඕනේ දරා ගිහිල්ලා. උඩුවල ප්‍රශ්නයක් අහනවා. ගණන් සර් මේ කුකුලා පක්ෂියෙක්ද සීරපායිසත්? පියාබලේ ඒ කියන්නේ මොකෙද්ද පාක්ෂියෙක් කියලාද? දැන් එලා කියලා බල්ලා උරිගෙද්ද සිව්පායෙද්ද? දෙකම ඒ බන්ද ප්‍රශ්නයක් අහන්න තියෙනවද? රැකුන් ප්‍රශ්නයක්වත් අහන්න මෙයාගෙන් බය කරන්න. රැකුන් තියෙනවද? මට දැන් ගහලා තියෙන මට ප්‍රශ්නයක් අහන්න තියා හිතන්නවත් වෙලා නැහැ ඔළුව වැදුනා. ඔයා ප්‍රශ්නය අහන්න රැකුන්. තුන රැකුන් අම්බේ එතකොට පිනෝකියෝගේ නහර දික් වෙනවද නැද්ද? රැකුන් එක ගාලේ පිනෝකියෝ අතේ නහර දික් වෙනවා. පිනෝකියෝ නහර දික් වෙනවා. පිනෝකියෝ කියනවා දැන් මගේ නහර දික් වෙනවා කියලා. එතකොට පිනෝකියෝගේ නහර දික් වෙනවද නැද්ද? රැකුන් එක හරි වගේ ගණන් සර් පුපුරන්නේ දික් වෙනවද නාය දික් වෙනවද නැද්ද? දැන් ඉම්මට ගහන්න තියෙන ගණන් සර්ට අල්ලගන්න ගණන් සර් අල්ලගන්න. මට උත්තරේ කිව්වේ රැකුන් ඉම්මන්ට මේ මයාව ගෙනියමු මට උස්සන්නත් අමාරුයි. ගණන් සර් යන දෙන්නේ උස්සා අපි මේවා ලොක්ක කරන්නේ මට පනනේ. රැකුන් ඉම්මන්ට අපි මෙයාව ගෙනියමු ලැබ් එකට. මට යන්නත් බෑ අද ඔයා ඩ්‍රයිවිං කරන්න මේ මගේ ඇගරි දෙනවා ඉම්මන්ට.